උඹත් මල්ලා නම් ආවද? මල්ලි මට කොහොම හරි ඔයගේ FB එක හැක් කරලා තියන්න. මම දෙක කළා දෙන්න. ඉවන සිම්පල් වැඩ. එහෙනම් කරලා දීපන්. මම උඹට හොඳ ගාණක් දෙන්න. සල්ලි නම් 7-5ක් එපා. ගංගඩේ ගන්න එපා බං. ඔබේ ඔය IT නොලෙජ් එක ගන්න. එච්චර කට්ටක් ගන්න ඇද්ද? ඒ ඉන්නම ගාණක් කියපන්. මම දෙන්න. මගේ ගාන කෝටි 5යි. ගෙවනවද? මට මේ වෙලාවේ කෝටි 5කට වඩා වටිනවා මට ඔයගේ FB එක හැක් කරගන්න එක. ඒක නේද එච්චර ගාණක් මගේ ළඟ නෑ බං. ඔබ සාධාරණ ගාණක් කියපන්. සාධාරණ නිසා තමයි සල්ලි පාන්නේ. එහෙනම් මොනවද උඹට ඕනේ? මට ඕන දේ දෙනවා. නම් දෙන්න. මට ජාති ටිකක්. කියපන්. එක මට අයියගේ ඩ්‍රාමා එක කැරක්ටර් එකක්. අයියෝ සිම්පල් නේ. ඒක දෙන්නම්. ඔබ වරන් හෙට ෂූට් එකට. මම උඹට කැරක්ටර් එකක් ලියවලාම දෙන්නම්. හරි. මං හෙට ෂූට් එකට එනවා. ෂූට් එක ඉවරලා අයියා මාත් එක්ක එන්න. කොහෙද? මගේ ඇනෙක්ස් එකට. මගේ දෙවෙනි ඉල්ලීම ඉෂ්ට කරන්න. ඔබ ඉස්සෙල්ලා මගේ වැඩේ කරලා දීපන්. ඊට පස්සේ බලමු. අයියා ඔයා කවදාවත් මං කියන දේ ඇහුවේ නෑනේ. ඔයාට ඉතින් පොඩි කෙල්ලෝ තමා දකින්නකොට නලියනවා. ඒකෙම ඉන්න තමයි කලාම තමයි ඉන්නේ. එච්චර වයසක ඉන්න තැඟේ එනර්ජි තියන් ඉන්නේ කෙල්ලනේ. ඊළඟ ඇයි ඉතින් මේ බය වෙලා? ඔයා ඒක ප්‍රසිද්ධිය කියන්න. සිද්ධිය කියන්නේ කොහොමද? වයිෆි ළමයි මාව මරලා අප්පා ඔයා හිතනවා නිරූපක්කා මේවා දන්නේ නෑ කියලා. මේක දන්නවා. සමහර ළමයි දන්නවා. ඊනම් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කැම්පස් එකේ කෙල්ලන්ට රව් කරනවා කියලා. වයිෆිත් දන්නවා කියලා මගේ ළමයිත් දන්නවා කියලා එමුච කරගන්නේ. අප්පා සමාජ විද්‍යා ප්‍රොෆෙසර් තමා සමාජයට බය වෙලා. බය වෙලා නෙමෙයි මම ඉරගෙන. ඉර වෙලා කෙල්ලගේ කකුල් දෙක අස්සේ තමා ඉර වෙලා. එච්චර කාලයකට කෙල්ලන්ගේ කකුල් දැස්ස මම ඉරගුණේ නෑ. මට උන්ලාට කකුල් දෙක ඇත්තලා මං එළියට ආවා. උනුත් මට එළියට එන්න දුන්නා. මේ සනාය එහෙම නෑ. ඒකිට ලං වෙන්න. ඒකිට කකුල් දෙක ඈත් කරගෙන මට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඒකකින් ඈත් වෙන්න මට ඒකේ කකුල් දෙක ඈත් කරගෙන මට ගොඩක් මහන්සි වෙනවා. එයාට දැන් තමා තේරෙනවනේ හැමෝම මං වගේ නෑ කියලා. හලා. ඔයාට මල් කියලා වඳින්න ඕන කිව්වේ. උඹ නේද අර වේස් එක ලව් කරගෙන හිටියේ? මොන වේසිද? ශකිරා කියන වේසි? මම මේ කාර් එක දැකලා මේ පැත්තට ආවේ. මුන් දෙන්න එදත් මේකෙමයි ඉඳියේ. රිෂාන් මොනවද මේ කියන්නේ? උඹට විකාර වෙන්න. විකාර අර මම පරිස්සම්
කන්නකෝ බබා. ඇයි කල්පනා කරන්නේ? මට තාම පුදුමයි අර. ඇයි පුදුම? ඔයා වැඩ ගියානේ මට ගෙදර ඉන්නේ නෑනේ. ඇයි අද හිටියේ? මං ඔයාට කිව්වේ මං අද හිටියේ ඔයාගේ ළඟටම වෙලා ඉන්න ඕන නිසා. අනේ අන්න බොරු කියන්නේ. බොරු නෙමෙයි. හරි. අපි තව ටිකකින් shopping යමු. ගිහිල්ලා දවල්ට යන්න බඩු ටිකක් අරගෙන ඇවිල්ලා දෙන්නත් එක්ක උයමු. ඊට පස්සේ කමු. කාලා එකට නනමු. කාලෙකින් bathroom එකකින් කරන්නත් බැරි වුණානේ. ඇත්තද? ඇත්ත තමයි. අපි හවස මේම ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක බලලා රෑ වෙලා එද්දි එළියෙන් කාලේ. ඇනිතින් ඕකට අදම තෝරගත්තා. ඒකට තමයි සර්ප්‍රයිස් කියන්නේ. Good morning, Manikee. මැනිකි? කවුද මැනිකි? සෝහානිගේ වචන දන්නේ නැද්ද? සෝහානි මොකද මල් පොකරක් අස්සක්? අද අපි ඇයගේ උපාන්දිනේ. එයාට උදේ ඉඳන් මල් එනවා ගෙදරට. මම ඉතින් එක පොකරක් උස්සන් යා. මගේ ආසයිනේ මල් වලට. හොඳයි හොඳයි. මේ අද වගේ දවසක අපිට මල් පොකුරක් හරියට වටිනවා නේද බබා? ඔව් නේද? සුහානි. මේ පාන් කෑල්ලක්. ඒ භායි මම කාලා එදෙන්න. නෑ පාන් කෑල්ලක් කමු. ඉන්නකො මම අරන් එන්න. රැන්ඩි උඹත් මල් අරන් ආවද? බොරු පාට දාන්න එපා. කුඩු ගන්නවා දඩ කඩින් මේ ඔක්කොම. මේ කියන්නේ